සුබ දවසක් හැමෝටම සිලෝන් හංග YouTube channel එකට අදත් ගොඩාක් ආදරයෙන් පිළිගන්නවා. අද මම ඔයගලන්ට අරගෙන ඇවිල්ලා තියෙන්නේ හරිම ලේසියෙන් හරිම රසට පැස්ටා හදාගන්න පුළුවන් රෙසිපි එකක්. ඇත්තටම මේ විදිහට හැදුවහම අපිට වැඩි වෙලාවක් යන්නේ නැතුව හරිම රසට පැස්ටා ටික හදාගන්න පුළුවන්. ඉතින් එහෙනම් දැන් අපි බලමු කොහොමද කියලා මේ පැස්ටා ටික හදාගන්නේ. මෙතන මම පැස්ටා ග්‍රෑම් 200ක් තඹගෙන අරගෙන තියෙනවා. පැස්ටා ටික තඹ ගන්න වෙලාවෙදිම චිකන් කෑල්ලකුත් පැස්ටා ටිකටම දාලා තඹ ගත්තා. මම මේ පැස්ටා ටික තඹ ගත්ත වතුර ටිකත් වීසි කරන්නේ නැහැ. ඒ ටිකත් ඕන වෙනවා පැස්ටා ටික හදන වෙලාවට. දැන් මම පෑන් එකක් ලිපේ තියාගෙන මුලින්ම පොල් තෙල් මේසෙ හැඳි දෙකක් විතර වගේ එකතු කරගන්නවා. ඊට පස්සේ තෙල් ටික රත් වීගෙන එනකොට මේ විදියට පොඩි බටර් කෑල්ලකුත් එකතු කරගන්නවා. බටර් වෙනුවට මාගරින් උනත් එකතු කරගන්න පුළුවන්. බටර් ටික රත් වුණාට පස්සේ තලාගත්ත සුදු ලුණු බිත් දෙකකුත් එකතු කරගන්නවා. ඊට පස්සේ මම කපාගත්ත පොඩි ලුණු ගෙඩියකුත් එකතු කරගන්නවා. මම මෙතන තඹගත්ත චිකන් කෑල්ල මේ විදියට පොඩි කෑලි වලට ඉරාගෙන අරගෙන තියෙනවා. සොසේජ් තුනකුත් මේ විදියට පොඩි කෑලි වලට කපාගෙන අරගෙන තියෙනවා. ඉතින් මේ ප්‍රමාණයම එකතු කරගන්න කියලා නැහැ. ඔයගලන්ට කැමති ප්‍රමාණයක් එකතු කරගන්න පුළුවන්. වැඩියෙන් එකතු කරගන්න තරමට පැස්ටා එකේ රස වැඩි කරගන්න පුළුවන්. මේ තියෙන්නේ පැස්ටා ටික තඹගත්ත වතුර ටික. ඊට පස්සේ මම චිකන් ටිකයි සොසේජ් ටිකයි පෑන් එකට එකතු කරගෙන ටික වෙලාවක් බෙද ගන්නවා. මේ විදියට සොසේජ් ටික බැදුනට පස්සේ තඹගත්ත පැස්ටා ටිකත් එකතු කරගන්නවා. මෙතන මම බෙල් පෙපර් ගෙඩියක් පොඩි කෑලි වලට කපාගෙන අරගෙන තියෙනවා. බෙල් පෙපර් ටිකත් මේ වෙලාවේදී පැස්ටා එකට එකතු කරගන්නවා. ඊට පස්සේ පැස්ටා තඹ ගන්න ගත්ත වතුර වලින් අඬු කෝප්ප එකක් විතර වගේ එකතු කරගන්නවා. ඊට පස්සේ රසායනුව කෑලිමිරිස් කුඩු තේ හැන්දකුත් එකතු කරගන්නවා. දැන් මම රසායනුව ගම්මිරිස් කුඩු තේ හැඳි කාලකුත් එකතු කරගන්නවා. එක එක්කෙනාගේ සැර රසායනුව තමයි කෑලිමිරිස් කුඩුයි ගම්මිරිස් කුඩුයි එකතු කරගන්න වෙන්නේ. ඊට පස්සේ මම රසායනුව ලුණු කුඩුත් එකතු කරගන්නවා. මෙතන මම මයොනයිස් අරගෙන තියෙනවා. මයොනයිස් ටිකකුත් මම පැස්ටා ටිකට එකතු කරගන්නවා. මයොනයිස් ටිකක් වැඩිපුර එකතු කරගත්තාම පැස්ටා එක හරිම රසට හදාගන්න පුළුවන්. ඊට පස්සේ මේ ටික හොඳට මික්ස් කරගන්න ඕනේ. මම ආයෙමත් මයොනයිස් ටිකක් එකතු කරගෙන හොඳට මික්ස් කරගන්නවා. මයොනයිස් ටික හොඳට මික්ස් කරගත්තට පස්සේ විනාඩි 3ක් විතර පියනකින් වහලා අඩු ගින්දරේ තියාගෙන තඹ ගන්න ඕනේ. ඔන්න දැන් මේ තියෙන්නේ විනාඩි 3කට විතර පස්සේ මම බෙල් පෙපර් වල අමු ගතිය යනකම් ටිකක් තඹ ගන්නවා විතරයි. හොඳටම තඹ ගන්නේ නැහැ. ඉතින් මේ වෙලාවේදී බලන්න ඕගොල්ලන්ගේ රස අනුව ලුණු මිරිස් රස එහෙම ඇතිද කියලා මදි නම් බලලා ඒ දේවල් එකතු කරගන්න. ඉතින් මේ විදියට තමයි මම හරිම රසට වැඩි වෙලාවක් යන්නේ නැතුව ඉක්මනටම පැස්ටා එකක් හදාගන්නේ. ඉතින් ඕගොල්ලොත් මේ විදියට හදලා බලන්න කොහොමද කියලා රස. ඇත්තටම එක දවසක් හැදුවොතින් හැමදාම උනත් හදන්න හිතෙන හරිම රස පැස්ටා රෙසිපි එකක් තමයි අද මම ඕගලන්ට අරගෙන ආවේ. ඉතින් අදත් මගේ වීඩියෝ එකත් එක්ක එකතු වුණාට ඕගලන්ට ගොඩාක් ස්තුතියි. channel එක subscribe කරපු නැති යාළුවෝ ඉන්නවා නම් සිලෝන් හංග YouTube channel එක subscribe කරලා bell icon එකත් click කරලා තියාගන්න කියලා ආදරයෙන් මතක් කරනවා. එතකොට ඕගලන්ට පුළුවන් අලුත් වීඩියෝ එකක් දාපු ගමන්ම වීඩියෝ එක බලන්න. එහෙනම් ඉතින් ආයෙමත් දවසක අලුත් වීඩියෝ එකකින් හමු වෙනකන් ඕගොල්ලෝ හැමෝටම සුබ දවසක්.